හැබැයි ඔය ජාතියක් විදියට මාර චාටර් එහෙම එච්චර කොපි කරන එක. ඕනේ එහෙම ඉතින් චාටර්නේ. Hello guys, ඔන්නෝගලන් සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. උන්ට අද යන්නේ fake versus real category video එකක්. ඒ කියන්නේ මේ first time තමයි අපි මේ જાති වීඩියෝ එක කරන්නේ. ඒතර අපි බලන්නේ අද ලංකාවේ ගන්න පුළුවන් fake බඩුයි real බඩුයි හරිද? කම්පෙයාර් කරලා. ඇත්තටම මේක fake කිව්වට මේ fake නෙමෙයි මේ ලංකාවට ආවේනික product උයි. ඒවා සාමාන්‍යයෙන් මේ පැවතගෙන ඉන්නේ ලංකාවේ නෙමෙයි හැබැයි originally. Original product එක අනිවාර්යයෙන්ම පිටරට තියෙන. අන්න ඒ product එක තමයි අපි අද real product එක විතර ගන්න. ඒතකොට අරක automatically fake වෙනවා නේද? ඔව් fake කියන්නත් පුළුවන්, copy කියන්නත් පුළුවන් නේද? ඔව් copy කියන්නත් පුළුවන්. ඕන එකක් කියන්න හරිද? ඒතකොට ඉතින් අද ඔරිජිනල් එක ෆේක් කියන හින්දා මම තමයි අද ඔරිජිනල් එක කියනවා. මම ෆේක් එක කියන්නේ එතකොට. ඔව් ඔයා ෆේක් එක කියනවා මම ඔරිජිනල්. එහෙනම් අපි එක එක බලමු මේ කොහොමද වැඩේ යන්නේ කියලා හරිද? ඒතකොට ඉතින් අපි අද ඔරිජිනල් එකයි කොපි එකයි අපි ටෙස්ට් කරලා අපිට දැනෙන විදිහට අපි රෑන්ක් කරනවා. එහෙනම් අපි බලමු ටීම් ඔරිජිනල්ස්ද නැත්නම් කොපීස්ද දිනන්නේ කියලා. ඔව් එහෙනම් මේ අපි මුලින්ම එකක් තියන්න බලමු. එහෙනම් අපි පළවෙනි සටනට යමු. පළවෙනි සටන වෙන්න මේක හරිද? අඩුව පැක් එක එකමයි නීවා. පැක් එක ඒකනේ. අද මුලින්ම එන්නේ චිප් සටනක් හරිද? කොපි එකද නැත්නම් මේ ඔරිජිනල් එකද රස කියලා බලමු හරිද? එහෙනම් අපි කඩයින් බලමු. ඔරිජිනල් එක උන අපිට රුපියල් 250ක්. ඒතර මේක වෙන්නේ මේ ලේස් එකේ ක්ලාසික් සෝල්ටඩ් එක. මේ කොපි එක රුපියල් 200ක් වෙලා. මේක පැය ග්‍රෑම් 50. මේ ග්‍රෑම් 25 බයි. මේ දෙකම එකම ෆ්ලේවර් එකකින් තියෙන්නේ. වෙනස පෙන්නන්නම් ඔයාලට. මගේ අතේ තියෙන ඔරිජිනල් එක. මේ තියෙන්නේ මේ කොපි එක. මේක පොඩි ටෙක්ස්චර් එකක් තියෙනවා අර බලමු දැන් රස කොහොමද එන්නේ කියලා මේ මට නම් හිතන්න බෑ මේක මාරම එක වගේ හරිද මේක පොඩක් කර වෙච්ච සීන් එකක් තියෙන ඔරිජිනල් එකේ කොපි එක තියෙනවා නේ සීන් එක ඔව් ඒක මම දැන් මේ හැටි වෙන්නේ නේ අපි එන මුලින්ම මේ කොපි try කරමු ඔව් කොපි try කරමු බලමු කොපි try කරලා මේකේ එල ඔලකුර සෝල්ට් රසක් නම් ආවේ නැහැ නේද දැන් බලමු ඔරිජිනල් එක. හද එතකොට මේක තමයි අද වැඩේ වෙන්නේ. අපි දෙන්න කතා වෙලා 10න් ලකුණක් දෙනවා. මේ අපි දෙන්නා කැමැත්තත් එක්ක 10න් ලකුණක් දෙනවා දෙකටම. ඊට පස්සේ මෙහෙම ලිස්ට් ඩවුන් එක වලට බලා ගන්න පුළුවන්. ටීම් ඔරිජිනල් එකද ටීම් කොපි එකද වැඩිපුරම ලකුණු තියෙන්නේ කියලා. කොපි එකට එතකොට මේ අපිට කීයක් වෙයි දෙන්න පුළුවන්? 10න් 6 මාර්ක් වෙයි දෙන්න පුළුවන් නේ කොපියට. ඔව් 10න් 6 මාර්ක් වෙයි. මොකද මේ ලොකෝට ඒකේ රසක් ආවෙත් නෑ 6 මාර්ක් වෙයි තමයි ඒකට. එතකොට ඔරිජිනල් එකට අපිට මේ දෙන්න පුළුවන්. ඒකත් තමයි මහ ලොකු ඔරිජිනල් ගතියක් දෙනුන්නේ නෑ මට නෑ වැත්ත කතාව. ඔයාලට තමයි. ඔව් නේ මේකත් එහෙම ලොකු මේ රහක් ආවෙත් නෑ. ඔරිජිනල් එකට අපිට 7 මාර්ක් වෙයි දෙන්න පුළුවන්. 7 මාර්ක් වෙයි දෙන්න පුළුවන්. ඒකටත් මහ ලොකු රසක් නෑ ඇවරේජ් ඉතින්. ඊට පස්සේ අපිට ටීම් ඔරිජිනල් එකෙන් අපිට තියෙනවා ඔරියෝ එක. ඒතර ටීම් කොපි එකට තියෙනවා කාලෝ එක. ඒක නම් නමත් එකයි මේ ටෙක්ස්චර් එක වලට පේනවද දැන් මේකේ තියෙන ෆොන්ට්ස් වල මේකම ෆොන්ට්ස් ලයිබ්‍රරි එකෙන් ගාලා තියෙන්නේ. මේකම ෆොන්ට්ස් වලින් ගාලා තියෙනවා. I think කිසිම වෙනසක් නැහැ නේද? බලමු මේවත් ඕපන් කරලා try කරමු. ඒතර මේ කොපි එක උන රුපියල් 300ක්. ඒතර ඔරිජිනල් එක උන රුපියල් 650. හරි කමන්නේ අපි මේ කන්ටැක්ට් කරමු. ඒ වුණාට මේක ප්‍රයිස් වැඩි වුණාට මේක රස වෙන්නේ නැහැ එහෙම. ප්‍රයිස් උනා කියන්නේ. මේ ඔරිජිනල් උනා කියලා එහෙම රහ වෙන්නේත් නැහැ. ඔව් ඒක එහෙම තියෙන්නේ නැහැ. මේ තමයි දෙක තියෙන්නේ. අඩෝ ඒක දෙකම එක වගේ. ඒකනම් මේ දෙකම එකම වගේ. හැබැයි මේ කාලෝ ගාට පොඩ්ඩක් මේක නෙවෙයි. ඔරිජිනල් එකට වඩා මේ කියන්නේ මේක අර කැඩිලා කුඩු වෙලා තියෙන චප් වෙලා. මේක හොඳට මේ පැක් එක හොඳින් වෙන්නේ නැති මේ හොඳට තියෙනවා කිසිම ඩැමේජ් එකක් නැතුව මේ කොපි එක. ඔව් මේ අනිත් මේ කොපි එක මේ හොඳ ක්‍රීමි සුවඳක් එනවනේ. හරි කමන්නේ. කොහොමද try කරලා බලමු. මේකනේ ඔරිජිනල් එක කමු. ඔව් ඔරිජිනල් එක. ඔරිජිනල් එක හරිද බලමු. ටීම් ඔරිජිනල් ඔරියෝ එක හරිද? දැන් බලමු කොපි. ඒක නම් මේ එනම ක්ලෝස් ටෙස්ට් එකක් නේ ආන්නේ. ඒක එකම වාක්‍ය සීන් එකක් තියෙන්නේ. කොපි එකේ පොඩ්ඩක් අර මේ පොඩ්ඩක් විතර කොකෝ ලයින් නැද්ද මන්ද නැත්නම් කරලහක්ද මන් දන්නේ නැහැ. මෙහෙම රයින් එකන මේ යටින් රහක් එනවා ඒක හොඳ. හොඳ රහක් එනවා ඉතින් මේ මම හිතන්නේ දෙකේම එකම වගේ රසක් කියන්නේ නැත්තම් මේක උත්තියම. ඔව් නේ. මේක මාර ක්ලෝස්. මේක දෙකටම එකම ලකුණු ගන්න යනවා මම හිතන්නේ. ඔව්. ලකුණු 8ක් වගේ දෙන්න පුළුවන් දෙකටම. ඔව් එතකොට මේ ඔරිජිනල් එකටයි ෆේක් එකටයි දෙකටම ලකුණු 8ක් යනවා. එතකොට දුකට සෙපරේට් තියෙන මේ චිට් එක තමයි ඊළඟට තියෙන්නේ. ඒතර මේ පැත්තෙන් තියෙන කිට් කැට් එක. එතකොට ඒක මේ දුකට සෙපරේට් නෙමෙයි. අඩු මේ බලනකො මේක නම් ඉඳන්ම එකම කොපියක්. අපි පොඩි කාලේ දන්නේ නැතුව කෑවට හරිද? මේක චිට් මේක කිට් කැට් හරිද? මේ දාර කොපියක් මේ දෙක හරිද? බලමු try කරලා. මේක ග්‍රෑම් 28යි යෝ. මේක 18. එහෙනම් මේක try කරමු. දැන් ඉදිරියෙන් ඉන්නේ ඔරිජිනල් නේද? කිට් කැට් එක ලස්සන ඔතන තියෙනවා. මේ ප්‍රයිස් එක අපිට කියන්න බැරිනවා. මේක වුණා රුපියල් 270ක් වුණා කිට් කැට් එක. මේ චිට් කැට් එක වුණා රුපියල් මේ චිට් එකේදී රුපියල් 50යි. දුකට සෙපරේට් තියෙනවා.
එතකොට මේ කොපි එක නම් මෙහෙම තමයි තියෙන්නේ. ඒතර ඉතින් ඔරිජිනල් එක තියෙන්නේ මෙන්න මේ වගේ. කොපි එක නම් නිකන් බාර් එකක් වගේ තියෙන්නේ. අරක නම් ඔරිජිනල් එක බාර් 3ක් වගේනේ. ඔව් බාර් 3ක් වගේ තියෙන්නේ. බලමු මේ රස මොන වගේ දෙන්නේ කියලා. කඩයින් බලමු. මුලින්ම කොපිය try කරමු හරිද? එතකොට මේ කද්දි පොඩි කාලේ මතක් වෙනවා. චොක්ලට් රහයර වේපස් රහය යනවා. මෙච්ච තමයි දෙන්නේ. ලොකු සීන් එකකුත් නැහැ. චිච්චට් එකේ චිච්චට් හැබැයි මේ ඉස්සර තරම් රහ නෑනේ. චිච්චට් එක ඉස්සර තරම් රහත් නැහැ. දැන් බලමු ඔරිජිනල් එක කාලා. කොපියට සාපේක්ෂව ඔරිජිනල් එක මාරව පේනවා. හරිද? කියන්නේ පැන් රස ලෙවල් එක මෙහෙම උඩටම තියෙන එක. රසය අතින් ගත්තොත් නම් ඊත් මම දැන් මේ ඔරිජිනල් එක රසයි. නෝනේ මේ ඒකේ නේ අර හොඳ කොපරක් එනවනේ. අර ක්‍රිස්පි ගතිය හොඳට අර තේරෙනවනේ කට්ටිය චිච්චට් එකේ එහෙම මේ උලන් වගේ තියෙන තුලේ. එතකොට මේ අපිට කොපි එකට කීයක් වගේ දෙන්න පුළුවන්? අපිට ඒතකොට 10න් 7ක් වගේ ෂේප් නේ. ඕනේ 7ක් තමයි එතනින් හිටන අමාරුයි. ඔරිජිනල් එක ඔරිජිනල් එක මේ රසයි මේ රස කියන්නේ පැන් රස වැඩි හින්දා පොඩ්ඩක් කැමතිත් නෑ. වරත් තේසිනේ තිබ්බද? ඔව් මටත් තේසින්නේ තිබ්බ මේ 8 මාරක් වගේ දෙන්න පුළුවන්. ඔව්නේ 8 මාර්ක් වගේ දෙන්න. ටීම් ඔරිජිනල් වෙනුවෙන් සටන් වදිනවා රෙඩ් බුල් එක. ඔව් මේ ටීම් කොපීස්ලට තරඟ වදිනවා රයිට් එක. බලමු සටන් මොකක්ද දෙන්නේ කියලා. දැන් හැබැයි ඉදිරියෙන් ඉන්නේ ඔරිජිනල්ස්ලා නේද? ඔව් ඔරිජිනල්ස්ලා මේ ටිකක් ලීඩ් අරන් තියෙනවා. බලමු කොපීස්ලාට මේ ගේමක් ගන්න පුළුවන් ඉතියේ. මේ ප්‍රයිස් බලමු මේ කොපි එක උනා රුපියල් 350. ටීම් ඔරිජිනල්ලාගේ රෙඩ් බුල් එක උනා රුපියල් 900ක්. මේක මේ බියර් එකකට තොර ගණන් දැන්. සුවඳ පොඩ්ඩක් බලමු. හරිම පෙන්නසක් එන්නේ. අර ඒක සුවඳ මදිනේ බා. මේ බලපන් සුවඳ. මේකේ ඉන්නේ නිකන් මේ බෙරි සුවඳක් එන්නේ පොඩි. එහෙනම් මේ ග්ලාස් එකට දාන්න බලමු නේ. අඩෝ පාටවල් දෙකේ නම් පොඩි වෙනසක් තියෙනවා හැබැයි. ඇත්තම කිව්වොත් පාටවල් දෙකේ චූටි වෙනසක් තියෙනවා. චුට්ටක් වෙනසක් තියෙනවා. ඔරිජිනල් එක පොඩ්ඩක් තද පාටයි. කොපිය මේ පොඩ්ඩක් ලා පාටයි. හරිද? දැන් අපි මේ පාට පේනන තමයි මේකට ගත්තේ. ඇත්තම මේකේ තමයි ඉතුරුලා තියෙනවා. අපි බලමු try කරලා. එහෙනම් අපි මුලින්ම try කරමු මේ කොපි එකෙන්. දැන් බලමු ඔරිජිනල් එක. එකම ළඟින් යන්නේ දෙකම මේ ඒ වුණාට රෙඩ් බුල් එක පොඩ්ඩක් කැඹුල් වගේ සයින් එකක් තියෙනවා. අපි SPI එකෙන් බලමුද? මම එහෙනම් මෙතන කරකවලා තියන්න ඔය බීල බලන්න. හරි මම SPI අහ බලන්න. හරි. හරි. අසරණද? මොකද්ද කියලා දන්නේ හරිද? මේ රෙඩ් බුල් එකද? නෝ. ආ කියන වෙනසක් තියෙනවා. ඇත්තටම හොයාගත්ත මේ පාටින්. තව එක පාට try කරමු. ඒ පාරත් හරි ගියොත් එමේ කියන වෙනසක් තියෙනවා. මම දැන් ආයි කරමු. මම S2 එක පියාගෙන බොන්නම් මේ පාර හරිද? නෝ නැත්තම් මේ හරිද? හරි. අනිත් එකත් බීලම් බලන්න නැත්තම් මේ මට දියයි අතර. ඕක තවෝටි වැටෙනවා මේ. අර මේ රෙඩ් බුල් එක. අර රෙඩ් බුල් එක සැරයි යකෝ. S2 පියාගෙන තමයි ඒතකොට තේරෙන්නේ. ඇත්තම කිව්වොත් දැන් අපි මේ කැමරා පොඩ්ඩක් අපේ මේ පොඩ්ඩක් බැටරි බහලා මේ අපි පොඩ්ඩක් අපි දෙන්නත් පොඩි කැමරාව නැතුව බ්ලයින්ඩ් ටෙස්ට් එකක් කරා මේ ඒකිනුත් ඔප්පු වුණා. ඒක මෙයා කරේ මේ ඒකිනුත් ඔප්පු වුණා මේ. ඒක තේරෙනවා ඇත්තටම. S2 පියාගෙන කරත් තේරෙන්නේ. රෙඩ් බුල් එකේ තියෙන පොඩි ස්ට්‍රෝං ගතිය. ඔව් එතකොට මේ ඔරිජිනල් එකට අපිට කීයක් වගේ දෙන්න පුළුවන්ද? ඔරිජිනල් එක හොඳයි. ඒකේ මේ වැඩි පැන් රසකුත් නැහැ. මේ ඇඹුල් රසක් එන්නේ. 8ක් වගේ තැගෙන ඒකට. ඔව් නේ ඒකට 8ක් වගේ දෙන්න පුළුවන්. මේ එතකොට කොපි එකට කොපියට දෙන්නත් පුළුවන් 8ක් වගේ නේද? සැර කියන ගතිය රෙඩ් බුල් එකට සාපේක්ෂව අඩුයි හරිද? නමුත් ඒකේ රසය හොඳයි. ඒ හින්දා අපිට දෙන්න පුළුවන් ඒකටත් මෙතන 8ක් වගේ දෙන්න පුළුවන් නේද? ඔව් නේ ඒකෙත් අර ඒ සීන් එකකින්ද මේ 8ක් වගේ දෙන්න පුළුවන්. රසය හොඳින් තමයි දෙන්නේ. දැන් අපි අන්තිම සටන දෙන්න යන්නේ හරිද? මේකෙන් තමයි තීරණය වෙන්නේ ටීම් ඔරිජිනල්ද ජයග්‍රහණය කරන්නේ නැත්නම් ටීම් ෆේක් ලාද කියලා හරිද? හැමෝම දන්න දෙයක් හරිද? එන්න කමන්නේ අපි try කරමු. ටීම් ඔරිජිනල්ට ඉන්නේ මෙන්න මේක. ටීම් කොපීස්ලට ඉන්නේ මෙන්න මේ. බලමු try කරලා මොකද්ද හොඳ කියලා. ඔන්න දැන් වෙන හදගමු. අර එන්නේ නැහැ නේ මම මේක වැඩ කරන්නේ නැද්ද අද? නෑ මේ මෙහෙම කරන්න. මට ඩුවේනේ. අර මට වැඩ කරේ නේ මගේ. මේ හරි කියන්නේ. හරි කොහමරි මගේ පැත්තේ තියෙන ඔරිජිනල් එක වගේ පැත්තේ තියෙන්නේ. කොපි එක. කොපි එක. කොහමරි දැන් දෙකේම ලුක් එක මෙහෙම තමයි තියෙනවනේ පේන්නේ. දැන් ක්ලෝස් අප් ලුක් එකක් වලට පේන්න නම් දැන් ක්ලෝස් අප් ලුක් එක ගත්තොත් ඔහොම තමයි තියෙන්නේ. කොපි එක ඔහොම තමයි තියෙන්නේ. කොපි එක නම් පොඩ්ඩක් සැර ලුක් එකක් තියෙනවා. ඔරිජිනල් එකේ ලුක් එක ඔහොම තමයි තියෙන්නේ. ඒක නම් පොඩ්ඩක් චීසි ලුක් එකක් තියෙනවා. ඒ වගේම ඒක පොඩ්ඩක් අරගෙන චුට්ටක් විතර ලයිට් කලර් ලුක් එකක් තමයි තියෙන්නේ. බලමු ටේස්ට් එක මොන වගේද කියලා. දැන් දෙකේම ලුක් එක වගේ තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. බලමට කොපි එක පොඩ්ඩක් සැර පාටක් තමයි තියෙන්නේ. බලමු දැන් try කරලා මේ මුලින්ම ඔය try කරමු. අපි මේ පාර කොපි එක බලමු. ස්මෙල් එකෙන් try කරමු. ඔව් ස්මෙල් එකත් බලමු. අපි ස්මෙල් එකත් බලමු. මේක ඉන්ටරෙස්ටිං.
මේ අපි මේ අද ටෙස්ට් එකම ලකුණු දෙන්න මේ ස්පෙල් එක නම් මේ ඔරිජිනල් එක හොඳයි. ඔයා ඔකට දෙන්න තුන ලකුණු. මේ මම ස්මෙල් එක මේක තෝරන. මට මේක හොඳයි. හරි. කොහොම හරි මේ අපි අද මේ ගත්තේ මේ චීස් රාමෙන් දෙකෙන්ම. ඒතකොට මේක ගත්තේ අපි කොත්තුමි රාමෙන් එක. මේක ගත්තේ මේ සම්යම් බුල්ඩක් එක. සම්යම් බුල්ඩක් වර්සස් කොත්තුමි රාමෙන් තමයි දෙන්නේ. මේ චීස් ෆ්ලේවර් තමයි දෙකෙම තියෙන්නේ. මේ බලමු try කරලා. සැරටත් නෙමෙයි, ස්මෙල් එකටත් නෙමෙයි, චීස් කතියටත් නෙමෙයි. රසට තමයි අපි අද මේ ලකුණු දෙන්නේ. මේක මේ ඔරිජිනල් වර්සස් වීඩියෝ එකක් ඉන්න. මොකද මුන් try කරන්නේ? කොපි එක try කරන්නේ. බලමු කොපි රස කොහොමද කියලා. මේ එතකොට කොපි එක වුණා රුපියල් 250. ඔරිජිනල් එක උනේ රුපියල් 550. බලමු ඔරිජිනල් චීස් රාමෙන් එක. වඩ මරු තරගයක්. මේක නම් මාරම තරගයක්. කියන්නේ එකට නොදැවෙන තරගයක් යනවා. හරිද? මේ මූත් මේ රුපියල් 250 හිටියට මාර රසයි මාර සැරයි. හරිද? මෙහෙම සීන් එකක් තියනවාද මේ කොපි එක පොඩ්ඩක් මේ ඇත්තකට වඩා සැරයිනේ. ඔව් අපි මේකේ ලකුණු කිව්වොත් එම මේ මෙවුනිම ලකුණ කියලෙමු. අපි කොපි එකට දෙනවා. කොපි එකට අපිට දෙන්න පුළුවන් නේ 10න් 8ක් විතර. 10න් 8ක් සොලිඩ් 10න් 8ක් දෙන්න පුළුවන්. ක්ලාසි රහක් යනවා. ටේස්ට් එකත් මරු මේ ස්පයිසි දෙල්ලත් සුපිරි. හැබැයි මට හිතෙන්නේ ඒක චීස් ෆ්ලේවර් එකකින් පොඩ්ඩක් සැර වැඩි. සැර වැඩි කියලානේ. 8ක් වගේ දෙන්න පුළුවන් නේ. දැන් බලමු ඔරිජිනල් එක. ඔරිජිනල් එකට අපිට දෙන්න පුළුවන් 10න් 9ක් වගේ නේද? ඔව් ඒක නම් මේ කියලා ගන්න එක නම් හැබැයි මේ අරගේ තියෙන සේරම වගේ මේකෙත් තියෙනවා මේ උනට ඊටත් වඩා මේ මාර්ම චීසි හරිද හැබැයි මම නම් කියන්නේ මේ රුපියල් 550ක් දීලා මම නම් මේක කෑවට පාඩුවක් නෑ ඇත්තටම හරි ඔව් මේක මට රහයි රහයි පෝෂන් එකත් මේකට වඩා වැඩි දැන් මේකත් රුපියල් 250ක් ඉතින් මේ වගේ දෙකක් ගන්නකොට නම් මේක එකක් අනේ මට සෙට් වෙයි දැන් මේ යමෙක් කියයි මේ ලංකා ප්‍රොඩක්ට්ස් වල නිග්‍රහ කරාද කියලා මොකද්ද කියන්නේ තියෙන එක නෑ ඉතින් මේ දැන් ඔරිජිනල් එකයි කොපි එකයි බැලුවේ අපි ඔව් ඉතින් ඔරිජිනල් එක රහයි ඉතින් කරන්න දෙයක් නෑ හරි අද ඔච්චරයි තියෙන්නේ මේ කම්පෙයාර් කරන්න බලමු දැන් chart එක කොහොම වගේ තියෙනවා බලමු කවුද දිරින් ඉන්නේ කියලා කට්ටියට පේනවා ඇති හැම වටයක්ම වගේ දිනලා තියෙන ඔරිජිනල් එක නේද එක්ක ඔරිජිනල් එක දිනලා නැත්තම් ලකුණු සමයි එහෙම සීන් නැති තියෙන මේ කොපි එක දින්නම නේ කමක් නෑ ඔරිජිනල් පැත්ත උඹ දිනන්න ඕනේ මන් නම් කියන්නේ ඔව් ඉතින් ප්‍රයිස් එකත් වැඩි ඉතින් නැත්නම් ඔරිජිනල් පැත්ත පෙරදුනා කියන්නේ ඒක මාර චාටර් රටක් ලංකාව මේ දියුණු රටක් කියලා පිළිගන්න පුළුවන් ඔව් ඔරිජිනල් පෙරදුනා කියන්නේ ලංකාව දියුණු රටක් කියලා හිතන්න පුළුවන් මේ කොපීස්ලා අපි මාරු තරකයක් දුන්නා නැත්තේ නෑ නේ අර කාලෝ එකයි මේ ඔරියෝ හැම මාර තරකයක් දුන්නා සුපිරිම සුපිරි එහෙනම් ඉතින් වීඩියෝ එක මෙච්චරයි අනිවාර්යෙන් subscribe කරන්න ඕගොල්ලෝගේ ideas තියෙනවා නම් ඒත් comment එකක් දාන්න ඔව් මේ ඕගොල්ලෝ මේ recommend කරන දේවල් අපි කරනවා ඒ කියන්නේ වීඩියෝ එකක් සම්පූර්ණයෙන්ම idea එක දුන්නත් කමක් නෑ නේද ඔව් මෙන්න මේ විදිහට කරන්න කියලා fully script එකක් ගාලා chat gpt එකේ දාලා හරි ගමන්නේ එහෙනම් එච්චරයිනේ එහෙනම් වීඩියෝ එච්චර නම් මේ යමර එක ඔව් ගේම් එක eating part එක